TV දෙනෙත YouTube නාලිකාව YouTube TV දෙනෙත දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. තෙරුවන් සරණයි. TV දෙනෙත YouTube නාලිකාව ගෙන එන හද නිවන නිවන් මගට දහම් බිඳක් වැඩසටහනේ අද අපි කතා කරන්නේ මේ ආදරය හා බැඳීම් ගැන. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මහභාගයේ පින්වත් ධම්මසතිමා මෙහෙණින් වහන්සේ. අද සමාජයේ විශේෂයෙන්ම තරුණ දරුවන් ආදරය බැඳීම් නිසා සිය දිවි පවා හානි කර ගන්නවා. ඒ වගේම මානසික තත්වයට පත් වෙලා ඉන්නවා. කොහොමද ආදරය බැඳීම් එක්ක ජීවිතය ගත කරන්නේ? අවසරයි අපේ මෙහෙණින් වහන්සේ. ආදරය කියන මාතෘකාව කතා කරනකොට ආදරය ගෑනු ළමයෙක් පිරිමි ළමයෙකුට කරන ආදරය, හස්බන්ඩ් කෙනෙක් වයිෆ් කෙනෙකුට කරන ආදරය, අම්මා කෙනෙක් දරුවෙකුට කරන ආදරය, සහෝදරයෙක් සහෝදරියෙකුට, යාළුවෙක් යාළුවෙකුට, ඒ වගේ නොයෙක් විදිහේ ප්‍රභේද තියෙනවා. එතකොට ඔයා කතා කරන්නේ ගෑනු ළමයෙක් පිරිමි ළමයෙකුට හෝ පිරිමි ළමයෙක් ගෑනු ළමයෙකුට හෝ කරන මේ එහෙම සම්බන්ධතාවකදී කරන ආදරය ගැනනේ. එහෙම වුණාම ඒ ආදරය හරි ආත්මාර්ථකාමී ආදරයක්. අපි කිව්වට අපි වෙන කෙනෙකුට ආදරේ කියලා හරියටම හිතලා බැලුවොත් ආදරේ කරන්නේ Tamanට. ඒ වගේ තැනකදී දැන් අම්මෙක් දරුවෙකුට දක්වන ආදරය තුල එහෙම ආත්මාර්ථකාමීකමක් බොහෝ වෙලාවට නැහැ. අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරනකොට ඒ කරන ආදරය සහ ඒ කරන කැපකිරීම, දරුවා වෙනුවෙන් කරන සේවය, ඒ කිසිම දෙයකට නැවත දෙයක් බලාපොරොත්තුෙන් කරන්නේ නැහැ. යුතුයකම් වගකීම් ටික ඉෂ්ට කරනවා, අයිතිවාසිකම් බලාපොරොත්තු අත්හැරලා. එහෙම තමයි අම්මා කෙනෙක්ගේ ආදරය. නමුත් ගෑනු ළමයෙක් පිරිමි ළමයෙකුට, පිරිමි ළමයෙක් ගෑනු ළමයෙකුට ආදරය කරනකොට Taman දෙන දෙයට වඩා අනිත් කෙනාගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ආදරය කරන්නේ එයාට කියලා කිව්වට ඇත්තටම ආදරය කරන්නේ Tamanටමයි. මම ඒක පැහැදිලි කරොත් දැන් ආදරය කරන්න යම් පුද්ගලයෙක් තෝරගන්නකොට, මට මෙයා හොඳයි කියලා හිතනකොට හිත ඇතුලෙන් Taman හදාගෙන ඉන්න සාධක ටිකක් තියෙනවා. සමහර වෙලාවට පෙනුම, මම කැමති පෙනුම කියන එක වෙන්න පුළුවන්. සල්ලි මට අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා, යම් ආදායම් මාර්ග තියෙන, හොඳ රස්සාවක් කරනවා. එහෙම නැත්නම් හොඳ, ඒ කියන්නේ මට හොඳයි, මම හොඳයි කියලා හිතන විදිහේ ගතිගුණ යාට තියෙනවා වගේ එක එක සාධක ටිකක් හින්දා තමයි මේක ඇති කරගන්නේ. එතකොට ඒ පුද්ගලයාට දක්වන ආදරයකට වඩා අර සාධක ටිකත් එක්ක තියෙන බැඳීමක් තමයි එයාට තියෙන්නේ. එතකොට දැන් අපි හිතමුකෝ යම් කෙනෙක් මුදල් මත ආදරය කරා කියලා. එතකොට ඒ කෙනාට මේ සල්ලි නැති වුනහම අර ආදරේ නැති වෙලා යනවා. පෙනුමට ආදරය කරා කියලා හිතමුකෝ. එහෙම වුණොත් ඒ පෙනුමේ යම් වෙනස්කමක් වෙච්ච වෙලාවට ඒ ආදරේ නැති වෙලා යනවා. සමහර ගති ලක්ෂණ වලට ආදරය කරා කියලා හිතුවොත් සමහර වෙලාවෙදී ඒ ගති ලක්ෂණ වෙනස් වෙනකොට ආදරේ නැති වෙලා යන්න පුළුවන්. යම් බලයට, නිලයට වගේ නොයෙක් දේවල් වලට, කටහඬට, ඒ වගේ මේ නොයෙක් සාධක වලට. ඉතින් ඒවා වෙනස් වෙනකොට ආදරේ නැති වෙනවා. ඉතින් එතකොට අපිට කියන්න බැහැනේ ඒ ඉන්න පුද්ගලයාට ආදරය කරනවා කියලා. ඒ පුද්ගලයාගේ තියෙන යම් සාධක ටිකකට තමයි ආදරය කරන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සියලුම ධර්මතාවයන් විපරිණාම ධම්මතාවයට යටත් කියලා. විපරිණාම ධම්මතාවය කියලා කියන්නේ ගඟක් ගලනවා වගේ වේගයෙන් මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම, හැම කෙනෙක්ම, හැම සිතිවිල්ලක්ම, හැම ආකල්පයක්ම, හැම හැඟීමක්ම වෙනස් වෙමින් ගලාගෙන යනවා. නොකඩවා, නොනවත්වා ගඟක් ගලනවා වගේ වේගයෙන්. එතකොට එහෙම නොවෙනස්ව, නොකඩවා ගලාගෙන, වෙනස් වෙමින් ගලාගෙන යන ලෝකයක අපි නොවෙනස් වෙන දෙයක් තියෙනවා කියලා හිතුවොත්, ඒ වගේම ඒ වෙනස් වෙමින් ගලාගෙන යන දේවල් වල යම් තැන් මම, මගේ, මට කියලා අල්ලගන්න ගියොත්
එතකොට දුක උරුම වෙනවා කියන එක බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දුක උරුම වෙන්නේ අපි ඒ මම මගේ මට කියලා අල්ල ගන්නවා දේවල්. අපි දන්නේ නැහැ මේක නොකඩවා වෙනස් වෙමින් ගලාගෙන යන දෙයක් තමයි අපි මේ අල්ලගත්තේ කියලා. අපි හිතනවා හැමදාම නොවෙනස්ව පවතින දෙයක් තමයි ඒකනේ ඔය ගෑනු ළමයි පිරිමි ළමයිට ආදරය කරනකොට පිරිමි ළමයි ගෑනු ළමයිට ආදරය කරනකොට කියන්නේ කවදාවත් වෙනස් වෙන්න එපා. මම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ වගේ දේවල් කියන්නේ. මේ වෙනස් වීමමයි මේ ලෝකයේ ස්වභාවය කියලා නොදන්න නිසා. හැබැයි ඒ දැනට අවුරුදු 5කට කලින් දෙන්නෙක් යාළු වුණා නම් මේ සම්බන්ධතාවයක් පටන් ගත්තා නම් ඒ අය අවුරුදු 5ක් ඒ සම්බන්ධතාවයේ අරගෙන ගියා නම් මේ වෙනකොට ඒගොල්ලන්ට දැනෙනවා ඒ දවස්වල හිටපු මම නෙමෙයි දැන් ඉන්නේ. ඒ දවස්වලට හිටපු විදියට නෙමෙයි දැන් හිතන්නේ. ඒ දවස්වල මම කටයුතු කරපු විදිහට නෙමෙයි දැන් කටයුතු කරන්නේ. මට දැන් අනිත් කෙනා ගැන ඒ මුලින් පටන් ගනිද්දි තිබිච්ච ආකල්පය නෙමෙයි දැන් තියෙන්නේ. ඒක හැම දෙයක්ම වෙනස් වෙලා කියන එක. ඉතින් ඔහොම වෙනස් වෙමින් යනකොට යම් සම්බන්ධතාවලදී එක කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා මට ගැලපෙන්නේ නැහැ, හරියන්නේ නැහැ. දැන් මෙයාව මගේ ජීවිතෙන් අයින් කරන්න ඕනි කියලා. ඒ කරන්නේ අනිත් කෙනාට ආදරයට නෙවෙයිනේ. තමන්ට අවශ්‍ය සාධක යම් සාධක ඒ විදිහට නොපවතින නිසා. එතකොට හිතෙනවා දැන් හරියන්නේ නැහැ මේක අයින් කරන්න ඕනේ. එතකොට දැන් ඒක අයින් කරනවා කියන එක එක්කෙනෙක් තීරණය කරාට අනිත් කෙනා තීරණය කළා නැහැ ඒක. එතකොට එයා තාමත් මේ අනිත් පුද්ගලයා මත යැපෙනවා. මේ අපි ජීවිතයේ අපේ සතුට හෝ යම් දේවල් තව කෙනෙක් මත යැපෙන්න ගියාම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැතුව දැන් අපිට පුළුවන් නම් යුතුයකම් වගකීම් ටික ඉෂ්ට කරලා අයිතිවාසිකම් බලාපොරොත්තු අතාරින්න. අපි මෙහෙම හිතමුකෝ දැන් මගෙන් එයාට මොනවද කෙරෙන්න ඕනි කියලා හැම වෙලෙම හිතන්න. එයාගෙන් මට වෙන්න ඕනි දේ නෙමෙයි මගෙන් එයාට මොනවද වෙන්න ඕනි කියලා හිතන්න. අන්න එහෙම සම්බන්ධතාවයකදී කොයි වෙලාවෙවත් අනිත් කෙනාගේ සතුට ගැන මිසක් අනිත් කෙනාගේ යහපත ගැන ඒ වගේ මිසක් හිතන්නේ නැහැ මේ මට ලැබෙන දෙයක් මගේ සතුට මගේ යහපත කියලා හිතන්නේ නැහැ. ඇත්තටම බොහෝ වෙලාවට අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරනකොට අන්න ඒ වගේ ආදරයක් තියෙන්නේ. මගේ දරුවාගේ යහපත වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා. නමුත් දරුවගෙන් ආපහු යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම බොහෝ විට එහෙම දේවල් තමයි අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරනකොට තියෙන්නේ. නමුත් පිරිමි ළමෙක් ගෑනු ළමයෙකුට ආදරය කරනකොට වැඩිපුරම තියෙන්නේ අනිත් කෙනාගෙන් දේවල් බලාපොරොත්තු වෙන එක. එතකොට බලාපොරොත්තු වෙන සතුට බලාපොරොත්තු වෙන යම් භෞතික සාධක ඒවා නොලැබෙනකොට හෝ ඒ සියලු දේ නැතුව අයින් වෙලා යනකොට අර බලාපොරොත්තු ටිකක් තියාගෙන ඉන්නවනේ මහ විශාලට අනාගතය ගැන තියාගෙන ඉන්න බලාපොරොත්තු අතීතයේ සිද්ධ වෙච්ච දේවල් දැන් නැවත මෙනෙහි කර සතුටු වෙන දුක් වෙන එක ඒ වගේ දේවල් නිසා එයාට තමන් ගැනම පටිගයක් ඇති වීම නිසා තමයි මේ සියදිවි හානි කරගම ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට එහෙම තැනකට නොයා ඉන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ ඇත්තටම මේ ලෝකේ තියෙන හැම දෙයක්ම හැම කෙනෙක්ම වෙනස් වෙමින් ගලාගෙන යන බව. සම්බන්ධතාවයක් ඇති කරගන්න එක ආදරයක් හිතන එක ආදරය කරන එක ඇත්තට මේක ආදරය කියන වචනේ පාවිච්චි කරනවද නැත්නම් යම් කිසි විදිහක බැඳීමක් කියලා අපි කිව්වොත් මොකද ආදරය කියන එක අනිත් අයට කරනවා නෙමෙයි කියන එක තමයි හැම බොහෝ සම්බන්ධතාවවල තියෙන්නේ. ඒක මේ Tamanටම කරගෙන තමන්ම යම් දේවල් බලාපොරොත්තු වෙන එකක් තියෙන නිසා ඉතින් මේ බලාපොරොත්තු වෙන දේවල් නොලැබී යනකොට යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛා කියලා දුකටපත් වෙනවා. යම් ප්‍රිය වූ මනාප වූ දෙයක් නොලැබීම නිසා ලැබෙන දුක. ඔය දුක්ඛ සත්‍ය විස්තර කරනකොට බුදු පියාණන් වහන්සේ එහෙම විස්තර කරනවා. ඉතින් මේ දුක නිසා අර ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. තමන් බලාපොරොත්තු වෙච්ච කැමති වෙච්ච දේ නොලැබීම නැති වී යාම
ඉතින් ඒකත් එක්ක ඒක දරා ගන්න අමාරු වෙනවා. මොකද එයා හිතාගෙන ඉන්නවා මේ සියලු දේ මට ඕන ආකාරයෙන්ම පවතිනවා කියලා. මමකට මගේකට මේ දේවල් ගන්න පුළුවන් කියලා. එතකොට අර ඒ විදියටම මට ඕන ආකාරයෙන්ම දේවල් පවතිනවා කියලා හිතාගෙන හිටපු කෙනෙකුට ඒක ඒ විදියට නොපවතින එක දරා ගන්න බැරි වෙනවා. ඒ හේතුව නිසා අනිත් අය ගැනත් තමන් ගැනත් ඇති වෙන පටිඝය නිසා සියදිවි හානි කරගන්නවා. ඉතින් මේක බොහොම මේ හරිම බොළඳ කිසිසේත්ම එහෙම වෙන්න ඕනි තත්ත්වයක් නෙවෙයි. සියදිවි හානි කරගන්න තරම් දෙයක් එතන නෑ. මොකද තේරුම් ගත්තොත් මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙමින් ගලාගෙන යනවා. අනිත් කෙනාගේ හිත විතරක් නෙවෙයි. තමන්ගේ හිතත් දැන් අපි හිතමුකෝ දැනට අවුරුදු 5කට 10කට කලින් හිතපු විදිහට නෙමෙයිනේ මම දැන් හිතන්නේ. අපි හැමෝම එහෙමයි. එතකොට තේරුම් ගන්න ඕනේ අනිත් කෙනත් එහෙමයි. සම්බන්ධතාවයක් පටන් ගන්න වෙලාවෙම හිතන්න පුළුවන් නම් මේක ඕනෙම වෙලාවක නැති වෙලා යන්න පුළුවන් කියලා. බොහොම හොඳින් ඒ සම්බන්ධතාවය කරගෙන යන්නත් පුළුවන්. හිතෙන් දන්නවා ඕනම වෙලාවකට අපි දෙන්නගෙන් කාට හෝ මේ සම්බන්ධතාවය එපා වෙන්න පුළුවන් කියලා. එහෙම වුණාම කිසිම ප්‍රශ්නයක් නැතුව අයින් වෙලා සුබපතලා එහෙම කරන්න පුළුවන් වෙනවා. අර දියුල්ගනේ මහත්තයාගේ සින්දුවක් තියෙන්නේ කොහේ හෝ ඔබ නතර වී කාට හෝ ජීවිතයේදී තුටින් නම් මට ඒ ඇති මගේ නොඋනට කම් නැති කියලා. ඒක ලොකු ධර්මතාවයක් තියෙනවා. මට පුළුවන් නම් අනිත් කෙනාගේ සතුට ගැන හිතලා සතුටු වෙන්න. අනිත් කෙනාට ආදරය කරනවා නම් ඒකනේ කරන්න ඕනේ. මටම ආදරය කරගන්න එකේ මේ ආත්මාර්ථකාමී හැඟීම මටම ලැබෙන්න ඕනේ කියලා හිතන එකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැතුව මට පුළුවන් නම් හිතන්න මම එයාටයි ආදරේ, එයාට යහපතක් වෙන එකයි හොඳ. ඒ හින්දා කොහේ හෝ නතර වෙලා කාට හරි ජීවිතේ දීලා එයා සතුටෙන් ඉන්නවා නම් මට ඒ ඇති මගේ උනේ නැතුණට කමක් නැහැ කියලා හිතන්න පුළුවන් වෙනවා. සුබත් වේවා. අද දින හද නිවන නිවන් මගට දහම් බිඳක් වැඩසටහනට එකතු වූයේ මහා භාගයේ ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ. බොහෝ පින් ටීවී දෙනත අපිත් සමග සම්බන්ධ වූාට මේ වගේ අලුත් වැඩසටහනින් නැවත හමු වන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. සුබ දවසක්.